සාදරයෙන් පිළිගන්නවා බිස්නස් අයිඩියා SL YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන්ම bell icon එකත් click කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අද අපි ඔයාලට අරන් ආවේ අප්‍රේල් මාසයේ අස්වැසිම කොහොමද ලැබෙන්නේ, කවද ලැබෙන්නේ සහ අස්වැසිමෙන් ලැබුණු අලුත්ම ආරංචි මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්නයි. ඉතින් අපි දැන් බලමු අප්‍රේල් මාසයේ බඩු මල්ල කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි අපේ WhatsApp group තියෙනවා. අපේ අලුත්ම news ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. අපි link 6ක් පහළ description එකේ දාලා තියෙනවා. අපි වීඩියෝ දාන වෙලාව අලුත් තොරතුරු අපි group වලට දානවා. ඉතින් බලලා ඒවත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි වීඩියෝ එක පටන් ගමු. ඔන්න මාර්තු මාසයේ අස්වැසිම මුදල් බැංකුවට වැටෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් වැටුනේ නැති අය පොඩ්ඩක් ඔයාලගේ accounts ගිහින් check කරන්න. ආරංචි මාර්ග අනුව ගොඩක් account වලට මේ විදිහ මුදල් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මුදල් වැටුණා නම් phone එකට alert එකක් එයි. එහෙම නැත්නම් බැංකුවට ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් මාර්තු මාසයේ විස්තර ඔන්න ඔහොමයි. අපි දැන් කතා කරමු අප්‍රේල් මාසයේ විස්තර කොහොමද කියලා. අවුරුද්දට සහන මල්ලක් දෙන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. මේ ගැන කැබිනට් මණ්ඩලය තීරණයකට ඇවිල්ලා තියෙනවා. ආහාර සුරක්ෂිතතා කමිටුවනොත් ඉල්ලීමක් කරලා තියෙනවා වෙන් කරපු මුදල වැඩි කරන්න කියලා. ඒ නිසා මිලියන 1000ත් 1500ත් අතර මුදල වැඩි කරන්න තීරණයක් කරන් තියෙනවා. හෙට අනිද්දා මේ මුදල් සංශෝධනය කරයි. මේක දෙන්නේ කාටද කියන එක ගැන කිව්වොත් දැනටත් අපි මිලියන 1.7කට අස්වැසුම දෙනවා. අනිත් ආරංචි මාර්ග අනුව තව 8,70,000ක් අස්වැසුම් බලාපොරොත්තු වෙන අයදුම් කරලා තියෙනවා. ඒක නිසා මේ පාර සහන මල්ලක් දෙන්නේ ඒ නව අයදුම් හිමියන්ට. රුපියල් 5,000ක බඩු මල්ලක් 2,500කට ලබා දෙන විදිහට යෝජනා වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි මේ සහන මල්ල පිළිබඳ විස්තර සඳහන් වෙන්නේ. නව අයදුම් හිමියන් 8,50,000කටම මේක ලැබෙන්න සලස්වනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් තාම මේ කොහොමද ලැබෙන්නේ, කවදද ලැබෙන්නේ කියලා දිනක් නිශ්චිතව ප්‍රකාශ කරලා නැහැ. අපිත් තොරතුරු ලැබුණ තැනින් ඔයාලව දැනුවත් කරන්න සූදානම්. ඒක නිසා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. නිවැරදි තොරතුරු අපි ඔබට එසරින් ගෙන එනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි දැන් අප්‍රේල් මාසයේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ. ඉතින් මේක හරියටම රජයෙන් දැනුවත් කරපු ගමන් අපේ channel එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. මම දැක්කා ගොඩක් වීඩියෝ දාලා තියෙන එක බොරු දාලා. ඉතින් ඒවට අහු වෙන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් ඔබන්න අනිවාර්යෙන්ම. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.